ඉතා පැරණි කාලයේ අනුරාධපුරයේ රාජධානියේ රජ කළේ දේවානම්පිය තිස්ස රජතුමාය. ඔහු දයාවන්ත සාධාරණ රජතු ලෙස ජනතාව අතර ප්‍රසිද්ධව සිටියා. එක දවසක් රජතුමා තම මිතුරන් සමග කැලෙන් පැන යන මුවකු පසු කරමින් දඩයමුට ගියේ මිහින්තලේ කන්ද පැත්තට. ඒ වෙලාවේ ඔහුට අමුතු දෙයක් සිදු වුණා. කන්ද මත සිටි භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ඔහුට පෙනුණා. ඒ කණ්ඩායමේ නායකයා වුණේ අරහත් මිහිඳු හිමියන් වහන්සේය. මිහිඳු හිමි රජතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. "මහරජ, මේ ගස් ඔබට අයිතිද?" රජතුමා කිව්වා, "මේ රට මට අයිති වුවත් මේ ගස් මට අයිති නෙවෙයි. මේවා රටේ සියලු දෙනාට අයිති." එවිට මිහිඳු හිමියන්ට රජතුමාගේ බුද්ධියත් සාධාරණත්වයත් තේරුණා. ඉන්පසු මිහිඳු හිමියන් රජතුමාට බුදුදහම ගැන උගන්වලා දුන්නා. එදායින් පස්සේ රජතුමා බුදුදහම පිළිගෙන බුදුදහම ශ්‍රී ලංකාවේ පතුරවීමට විශාල සේවයක් කළා. ඒ නිසා අදත් මිහින්තලේ කියන්නේ ශ්‍රී ලංකාවේ බුදුදහම ආරම්භ වූ ස්ථානය කියලා සැලකනවා.